ලෝකය ගැන ගවේෂණය කරන ඔයාලා හැමෝටම වැදගත් වෙන අපූර්ව විස්තරයක් තමයි මං අද ඔයාලට අරගෙන ආවේ. ඔයාලා අහලා තිබුණද මීට කලින් ලෝකයේ අමුතු මිනිසා කියලා හඳුන්වන්න පුළුවන් මිනිසුන් ගැන තොරතුරු? අන්න එවැනි මිනිසුන් කිහිප දෙනෙක් අපට අතීතයේ වගේම වර්තමානයේත් හමු වෙලා තියෙනවා. එයාලගේ තියෙන අමුතු හැකියාවන් මෙන්ම එයාලගේ ශරීරයේ ස්වභාවය නිසාම එයාලා ලෝකයේ අවධානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා. අපි බලමු මෙයාලා කවුද කියලා. මයිකල් ලොට්ටෝ. ප්‍රංශ ජාතික මොහු ජනප්‍රිය වෙලා තියෙන්නේ ලෝකයේ ඕනෑම දෙයක් අනුභව කරන්න පුළුවන් මිනිසා විදිහට. මේ පුද්ගලයාට නොදිරවන ආහාර අනුභව කිරීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ලෝහ, වීදුරු, රබර් වගේ දේවල්. ඉතින් මෙයාගේ ලොකුම ජයග්‍රහණය වෙලා තියෙන්නේ වසර 2ක් ඇතුළත සම්පූර්ණ ගුවන් යානයක් කැබලි කර අනුභව කිරීම. හිතා ගන්නත් හරි අමාරුයි නේද? ඒත් මෙයා එහෙම කරලා තියෙනවා. විම් හොප්. මේ පුද්ගලයා සතු හැකියාව වන්නේ මෙයාට පුළුවන්ලු අධික ශීතල දේශගුණයක් දරා ගැනීමට. විද්‍යාඥයින් පවා මේ සිද්ධිය ගැන පුදුමයට පත් වෙලා තියෙනවා. අයිස් පිර වූ ටැංකියක පැය ගණනාවක් රැඳී සිටමින් වාර්තාව තියලා තියෙනවා. ඊට අමතරව හිම මත පාවහන් නොමැතිව මැරතන් ධාවනය කර තව එවරස්ට් කන්දේ යම් උසක් කලිසමක් පමණක් ඇඳ තරණය කිරීමටද මොහු සමත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ සුවිශේෂී හැකියාව නිසා මොහුට අයිස් මිනිසා කියන නම ලැබිලා තියෙනවා. ඩානියල් තමෙන්ට්. ගණිතමය මොළයක් ඇති මිනිසා ලෙස හඳුන්වන මොහු ඕටිසම් තත්වයෙන් පෙළී තියෙනවා. ඒත් ඔහුගේ ගණිතමය හැකියාව හා භාෂාමය හැකියාව හිතා ගන්නවත් බැරි තරම්. ඉතින් ඔහුට ඉතා සංකීර්ණ ගණිත ගැටලුවක් වුවත් තප්පර කිහිපයකින් සිතින් විසඳන්න පුළුවන්ලු. මෙයා PIගේ දශමස්ථාන 22514ක් දක්වා මතකයෙන් ප්‍රකාශ කර වාර්තාගත වෙලා තියෙනවා. තායින් ගොක්. වියට්නාම ජාතික මොහු නින්ද නොයන මිනිසා යන නමින් හඳුන්වා ඇති අතර 1973 වසරේදී වැළඳුණු උණ රෝගයකින් පසු ඔහුට තවත් නින්ද නොගොස් ඇත. මොහු වසර 40කට අධික කාලයක් නොනිදා සිටි බව වාර්තා වෙනවා. පුදුමයකට කරුණ වන්නේ මොකක්ද දන්නවද? මෙයා ඒත් හරිම නිරෝගීව එදිනෙදා වැඩපළ කරගන්නවලු. මේ වගේ වටිනා කියන තොරතුරුකින් නැවතත් ඔයාලව හමු වෙන්න නම් ලෝඩින් වර්ල්ඩ් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.